අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතෙනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතෙනවද? දැන් ඔය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම බේරාදෙනේ ඉන්නකොට වෙනතුනේ දවසක් පාන්දර එනවා අපේ නායකහල්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් නැද්ද? අර අම්මට අමාරුයි පිළිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. වෙනතුනේ සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා ආමුදුරු පිළිත් කියන්න ආවා කියලා. ඇස්වත් අරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ බඩේලි යනවා වැඩින් කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවා. එයි පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරණවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් මම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? ඔහොම මේක ගන්න ඕන අය ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බලන්න. සමහරු කියනවානේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක ඒක ලේසි නෑ. මරණයේදී හොඳ සිහියක් තියෙන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. එතකොට හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරයට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරුවන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඉන්නේ. ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ. කවුද? ධම්මික උපාසක. කත පුඤ්ඤෝ උභයත් නන්දති. පෙර පින් කරපු මිනිස්සු මෙලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා වෙනද? දැන් ප්‍රශ්නයක් තියෙනවා ඒ මොනවාද? දෙලොවම සතුටු වෙන්න අපි කරන්න ඕන මොනවාද? දෙලොවම සතුටු වෙන්න නම් ඔය මම මේ කියන ටික හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න වෙනවා. මම හැමදාම මේවා ඉතින් කියා යනවා හැම තැනම යනවා. දැන් මේක ඉවර වෙලා බෙලියත්තට යන්න දෙපේ. ඇන්දේ බණ. දැන් මට වෛද්‍යවරු කියලා තින්නේ පැයකට වඩා කතා කරන්න එපා. දවසට එකයි. ඒනවල තාම දවසට දෙකක් හෝ තුනක් තියෙනවා. ඔය හුලන්නේ එහෙම නැහැ. හොඳ මෙච්චර පාන්සිලා පැයද කියන්නේ කියලා. මොකද දැනටත් විනාඩි 35ක් ඉවරයි. පොඩි වෙලාවක් තියෙනවා. මේ කියන ටික හෙට ඉඳන් පිළිපදින්න. සල්ලි තිබ්බට පිනුදුනේ ඊට කලින් මේක කියන්න. මේ බණ පින්කම කවුද අපේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රුචිරායියා. එයා ඉතින් විවිධ විදිහට මේවා සංවිධානය කරන්න මගෙන් දින ඉල්ල ගන්නවා.
මාතික මාතා මම මේ වගේ වටිනාකම කියන්නේ මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ වෙනතුනේ පුළුවන් තරම් මේ ගවුම් වල පින්කම් ලෑස්ති කරන්න. ගමේම මිනිස්සු එක්කහු කරගන්න. තරුණයන්ගේ නැඹුරුතාවය කොච්චරද කියනවා නම් මියුසිකල් ෂෝ කැන්සල් කරලා බණ කියවනවා වෙනතුනේ. එහෙම දෙනවා. රත්නපුරේට යා කලවාන පැත්තේ තරුණයෝ වගේ කතා කරා හාමුදුරුවෝ ගම්වල තියෙන ජහුටක් කියලා සින්දු කියන ඒවා තියෙන ආධුනික ගීත ප්‍රසංග හරි මොනාරි කතා කරන්න කට්ටිය එක්ක හොයනකොට කට්ටියම ෆෝන් ඔබනවලු බලනකොට මොනවාද බලන්න මගේ ඔය තියෙන එක එක්කෙනා දාන බණ ඒව බලනවා කට්ටියම බණ බලන හින්දා කට්ටිය එනකම් එවෙලේ කතා කරවලු වෙනම් බණක් කියමු කියලා බලන්න තරුණයන්ගේ හිත එනිසා මාතික මාතා උත්තමාවිය කරේ භික්ෂුන් වහන්සේලාට දන්පැන් දීලා උන්වහන්සේලාට නිවන් දකින්න අවශ්‍ය පහසුකම් සැලසපු එක ආන්දරොන්ට කලින් මාර්ගඵල ලැබුවේ කවුද මාතික මාතා පින්නතුනි බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා කාටද ධර්ම දේශනා සංවිධානය කරන උදවිය බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා මේවට මහන්සි වෙච්ච තරුණයන් පින් සිද්ධ වෙනවා පින්නතුනි දායකත්වය ගන්න මිනිස්සුන්ට මොන මහන්සියක් වෙන්නද මේකට ඒවා සුද්ධ පවිත්‍ර කරන එකේ ඉඳ දවස් ගාණක් තිස්සේ ඔට්ටු වෙන්න අපත යන්නේ වෙනතුනේ පුදුම විදිහට පුළුවන් නේ ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු මේ කරන පින් මේවා ටික ටික එක්කහු වෙනවා දුක් විඳින ඔය ගෝරතර සංසාරයෙන් අත් මිදෙන්න බැයි මොනවාද දුක් තථාගතයන් වහන්සේ උගන්වන්නේ වෙනතුනේ ඉපදීමම දුකක් උත්පත්තියයි මරණයයි අතර තුල මොනතරම් කටයුතු කතන්දර ටිකක් තියනවද අපිට ඉපදීමම දුක